මාල්නි පොන්සේකා ඉතින් ගිහිල්ලා දැන් නේද? විජේ කුමාරතුංග මේ වෙනුවට මිය ගිහිල්ලා. නමුත් ඒගොල්ලෝ වෙනුවෙන් ගොඩනැගුණු මේ කතා අදට සමාජයේ තියනවා නේද? මාල්නි පොන්සේකා විජේ කුමාරතුංග ආදරයක් ගැන මිනිස්සු අතර කතා බහක් තිබුණානේ. ඇත්තටම ඇයි මේක මෙච්චර මේ තරම්ම කතා බහට ලක් වුණේ? මාල්නි පොන්සේකා නම් ප්‍රකාශ කරලා තියෙන්නේ ඇය විවාහ නොවුණු බවයි. චිත්‍රපට ලෝකයේදී නළුවන් සමග සමීපව කටයුතු කිරීම නිසා නොයෙක් කටකතා ගොඩනැගුණු බව තමයි ඇය නම් තහවුරු කරන්නේ. ඇතරම නිල වශයෙන් පෙම් සම්බන්ධතාවයක් පිළිබඳව ඇය ප්‍රසිද්ධියේ කතා කරලා නැහැ. නමුත් විජේ කුමාරතුංග වැනි නළුවන් සමග කරන ලද රංගනය නිසා ඒවා ආදර සම්බන්ධතා ලෙස සමාජයේ දැක්කා. අතර ඒවා වේදිකාවට හෝ සිනමාවට පමණක් සීමා වුණු ආදර කතාද? මාල්නි පොන්සේකා කියන්නේ කලාවට සහ ජනතාවට කැප වුණු ජීවිතයක් තමයි Taman ගත කරේ කියලා. එතකොට මොකද්ද මේ ගොඩ නැගුණු කතා? මේ පෙම් සම්බන්ධතා. ඇයගේ නමින් ලියවෙන මේ පෙම් සම්බන්ධතා මාල්නි පොන්සේකා විජේ කුමාරතුංග පෙම් සම්බන්ධතාවක් ගැන මොකද්ද මෙහෙම කතාවක් ලියවෙන්න හේතුව? 1973 හන්තානේ කතාව වෙනවා. හන්තානේ චිත්‍රපටය. මේකේ ප්‍රධාන නළු නිළියන් උනේ විජේ කුමාරතුංග සහ මාල්නි පොන්සේකා. අධ්‍යක්ෂණය කළේ සුගතපාල සෙනරත් යාපා. ඇත්තටම මේ චිත්‍රපටයේදී තමයි මේ දෙදෙනාගේ මේ ආදර සම්බන්ධතාවය පිළිබඳව සමාජයේ වැඩියෙන්ම කතා බහ කළ කාලේ. විජේ කුමාරතුංගත් මාල්නි පොන්සේකාත් ගත්තාම මේ චිත්‍රපට ගණනාවකම රංගපාලා තියෙනවා. ඒ චිත්‍රපට මේ මාල්නි පොන්සේකා සහ විජේ කුමාරතුංග දෙදෙනා එක්ව සංගපෑ චිත්‍රපට. ඒතරම්ම ලොකුවට හොයාගන්න නෑ. මාල්නි පොන්සේකාත් විජේ කුමාරතුංගත් අතර තිබුණු මේ කටකතා අතිශෝක්තියක්ද එතකොට? මේ හන්තානේ කතාවෙන් ගොඩනැගුණු ආදරය අතිශෝක්තියක්ද? තිරේ මත ජීවිතයක් සාමාන්‍ය ජීවිතයක් දෙකක්ද? එතකොට මාල්නි පොන්සේකා විවාහ කරගන්න විජේ කුමාරතුංග ඇඳුම් මැහුවා කියන කතාව, මගුලට යනකොට වෙනත් සිද්ධියක් නිසා විවාහය කරගන්න බැරි වුණා කියන කතාව. මේ කතාව තුල කිසිම සම්බන්ධතාවයක් නැද්ද එතකොට? විජේ කුමාරතුංග පසු කාලීනව චන්ද්‍රිකා කුමාරතුංග පණ්ඩාරනායක මහත්මිය සමග විවාහ වෙනවා. ඉතින් උන්ට දරුවෝ දෙදෙනෙක් ලැබෙනවානේ. නමුත් මාල්නි පොන්සේකා විවාහ වුණු පිළිබඳව අප්‍රසිද්ධ කතාවක් තිබෙනවා. නමුත් ඊට පස්සේ බොහෝ දුරට එයාගේ ජීවිතයේ විවාහයක් පිළිබඳව කතා වෙන්නේ නැහැ. මේක රංගන හැකියාවන් නිසාම සිදු වුණු එකක්ද? මාල්නිත් විජේ කුමාරතුංගත් අතර තිබුණු මේ ආදර සම්බන්ධතාවය. ඇත්තටම නළුවෙකුට නිළියෙකුට නොයෙක් කටකතා ගොඩ නැගෙනවා. ඒ ඔවුන්ගේ රංගන ජීවිතය නිසාම. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ ඉන්න රසික රසිකාවියන් මාල්නි පොන්සේකා කියන මේ අග්‍රගණයේ නිළියට ආදරය කරනවා. ඒක චිත්‍රපට රංගපෑම තුලින් ඔවුන් රසික හදවත් දිනාගත් හේතුව නිසා ඇති වුණු ආදරයක්. එතකොට මේ ආදරය තමන්ටම කර ගැනීමට, තමන්ම අයිති කර ගැනීමට කෙනෙක් උත්සාහ දරනවා. විජේ කුමාරතුංග ඒ සඳහා උත්සාහ දරුවාද?
විජේ කුමාරතුංග කියන්නේත් ඒ වගේම රූසපුවක් තියෙන කෙනෙක්, බැලුමට ආකර්ෂණීය වන ශක්තියක් තියෙන කෙනෙක් නේ විජේ කුමාරතුංග කියන්නේත්. ඒතකොට මේ දෙදෙනාගේ විවාහය, ඒ ආදරය සමාජයේ පවා ඉල්ලුවා කියන තැන හිටියා වෙන්න බැරිද? ඒ නිසාම වුන් විවාහය සඳහා යම් උත්සාහයක් දරුවා වෙන්න බැයිද? ඒතකොට මේ දෙන්නා විවාහ වුනේ නැත්තේ ඇයි? මේ හේතු සාධක තිබිලා ඔවුන්ට ඒ සඳහා අවස්ථාව තිබිලා ඔවුන් මේ විවාහය කරගත්තේ නැත්තේ ඇයි? අදටත් මේක සමාජයේ කතා කරනවා නේද? මේ දෙන්න විවාහ නොවුනේයි කියන එක. ඇත්තටම විවාහය නොවි ඔවුන් මේ සම්බන්ධතාවයන් පවත්වාගෙන ගියාද? මේක ඉතින් ඇත්තටම මාල්නි පොන්සේකා තමයි මේ පිළිබඳව සක්සුදක්ෂී පැහැදිලිව දන්නේ. විජේ කුමාරතුංගයන්ට අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා දේශපාලනයට ඒම තුළ. නමුත් මාල්නි පොන්සේකා තමන්ගේ ජීවිත කාලය ආයුෂ ගෙවලා තමයි මරණයට පත්වන්නේ. අවසානයේ දක්වාම ඇයගේ රූ සපුව රැක ගැනීම සඳහා විශාල උත්සාහයක් දරූ බව, ඇගේ රූපලාවන්‍ය කටයුතු කරපු අය පවා ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිලියක් තුළ තිබිය යුතු ලක්ෂණයක් නේද? තමන්ගේ රූපය රැක ගැනීම සඳහා කටයුතු කිරීම. ඇය බොහෝ දුරට ඉන්දියාවේ ගිහින් තමන්ගේ ඇඳුම් පැළඳුම් අරගෙන ආපු හැටි ඔහු විස්තර කරලා තිබුණා. ඉතින් කෙසේ හෝ මාල්නි පොන්සේකා විජේ කුමාරතුංග ආදරය සමාජය අපේක්ෂා කරා. නමුත් ඒ සිද්ධ වුණේ නැහැ. ජීවිතේ හැටි ඔහොම තමයි. ඉදිරියටත් මේ කතාව පවතීවි. අපිට හොයාගන්න බැරි දේවල් අභ්‍යන්තරය තුල සැඟවිලා තිබේවි. විජේ කුමාරතුංග මාල්නි පොන්සේකාගේ ආදරයත් අන්න ඒ වගේ එකක්. සෑමදාම සමාජය තුල පවතින ආදර කතාවක්. මේකේ තියෙන මේ හැඟුම්බර බව, গুপ্ত බව රැඳිලා තියෙවි නේද? ඒ වගේ ආදර කතාවක් ඕගොල්ලෝ තුලත් ඇති. ඕගොල්ලෝ ආදරය කරපු කෙනා සමහරට ඕගොල්ලන්ට නොලැබිලා ඇති. තමන් නොහිතපු කෙනෙක් තමන්ගේ ජීවිතයට එකතු වෙලා එයත් සමග ජීවිතය ගත කරනවා වෙන්න පුළුවන්. මේක තමයි ලෝකයේ හැටි. සමහරට විවාහ වෙලා තමන්ට විවාහ වෙන්න බැරි වුණු තමන් ආදරය කරපු කෙනා නොලැබුණු නිසා ඔහු දකින වාරයක් පාසා ඔහුට ආදරය කරනවා ඇති. අයියෝ මට මෙයා බැඳ ගන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා ඔබ හිතන වාර අනන්තයි වෙන්න පුළුවන්. මේක තමයි ආදරය. ආදරය කියන්නේ කවදාවත් බලෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ආදරය කියන්නේ ආදරය තුලින්ම ලැබෙන්න ඕන එකක්. ඉතින් ඔබටත් මේ වගේ කතා තිබෙනවද? ඔබේ කතාව මොන වගේද? නමුත් ඔබ ආදරය කරාට වඩා සතුටින් විවාහයෙන් පස්සේ වෙනත් පුදුලික් සමග සතුටින් ඉන්නවද? නැත්නම් ඒ ආදරය බලාපොරොත්තුෙන් ඔබ අදටත් කල් අරිනවද? එහෙනම් ඔබත් ආදරය වෙනුවෙන් කැප වුණු කෙනෙක් කියලා හිතන්නට පුළුවන්. ආදරය අමතක කරලා දැන් තමන් විවාහ වෙච්ච පුද්ගලයා සමග ජීවිතය ගත කරනවාද? කියන්න බලන්න අපිට ඔබගේ තිබෙන ආදරය පිළිබඳව අදහස්. කොයි වගේ මතයක්ද ඔබ දරන්නේ ආදරය පිළිබඳව?